ආයුබෝවන් බලන්න මේ ලක්ෂණ ගැමි පරිසරය මේ අපි ඉන්නේ රෝමේ ජීවිත වෛක්‍ය කිට්ටුව නගරයක මේක මේ මරියතුමීගේ අති ප්‍රසිද්ධ පල්ලියක් රෝමේ මේ පල්ලිය මරියතුමීගේ සුරුමක් තියෙනවා මේ එයා දවස් ගානක්ම ඇස් වලින් එයාගේ ලේ ඇවිල්ලා මේ තියෙන්නේ මේ ඒ සිටි එකේ මේ මැප් එක ජීවිතවෛක්‍ය මේකට එච්චර දුර නෑ රෝමේ ඉඳලා කිලෝමීටර් 80ක් විතර දුරක් තමයි තියෙන්නේ මෙතනට මේ පල්ලියට මේ තියෙන්නේ පල්ලිය මම දැන් මේ පල්ලිය ඇතුළට යන ගමන් ඉන්නේ සෙනග ගොඩක් නෑ මොකද ලොකුවට ගොඩක් අය දන්නේ නෑ නමුත් ලංකාව අය ගොඩක් බාර ආහාර වලට මේ පල්ලියට එනවා මම මේ මාසෙට ආපු මේ දෙවෙනි දවස රෝමේ ඉඳලා කිලෝමීටර් 100කට අඩු දුරක් තමයි තියෙන්නේ මේ පල්ලියේ ඇතුළ මේ බලන්න මේ ෆොටෝ එකේ මෙතන තියෙන විස්තරي මම ඔයාලට පෙන්නන්නම් ඇතුලේ තියෙනවා මරිතුමීගේ ඒ සුරුම මේ ඇස්ටකින් කඳුළු ආපු සුරුම ඇතුලේ තියෙනවා මේ ඒ කඳුළු ආපු ෆොටෝ මෙතන මේ ඉස්සරහා මේක මේ පෙන්නන්න දාලා තියෙනවා මෙතන තමයි මේ සුරුම තිබිලා තියෙන්නේ මේ කඳුළු වෙන්න ඉස්සල්ලා සුරුම මේ තියෙන්නේ මේ ඇස් වලින් ලේනවා මේ හොඳට බලන්න මේ එක දවසක් නෙමෙයි මේ දවස් ගානක් දවස් මේකේ මේ දාලා තියෙන මේ 1995 පෙබරවාරි 3 වෙනිදා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ එතන ඉස්සල්ලාම මරිතුමගේ ඇස් වලින් ලේ වැක්කිරෙනවා දැකලා තියෙන්නේ අවුරුදු 5ක කුඩා දරුවෙක්. ඊට පස්සේ තමයි මේක මෙතන මේක සුරුවම තිබිලා තියෙන්නේ මේ ගාඩන් එකක තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් අය දැකලා තියෙන්නේ. ඊට පස්සේ දවස් 14ක් එක දිගටම ඇස් වලින් ලේ ඇවිල්ලා තියෙනවා මරිතුමගේ. ඊට පස්සේ මේක බොරු සිදුවීමක් කියලා වෙන්න පුළුවන් හින්දා මේක පරීක්ෂා කරන්න පළාතේ බිෂොප් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ බිෂොප් මේ මරිතුමගේ මේ සුරුවම අතර ගන්නකොටම නතර වෙලා තිබුණ ලේ නැවත හැලෙන්න ගත්තලු බිෂොප්ගේ අතේ. ඊට පස්සේ තමයි බිෂොප් මේක ගැන පැහැදිලි වෙරලා මේක ඉහළට දන්නලා මේක පරීක්ෂා කරලා ඉවරලා මේක සත්‍ය සිදුවීමක් කියලා ඉවරලා තහවුරු කරගෙන තියෙන්නේ. තාම මේ පල්ලියේ ඇතුලේ සුරුම තියෙන තැන නෙමෙයි ඉන්නේ එළියේ ඉන්නේ දැන් මම ඇතුළට යන්නම් ඔයාලට පෙන්නන්නම් ඇතුලේ සුරුම ඇත්තම සුරුම මේ තමයි මේ කඳුළු ආපු සුරුව මෙතන තැන්පත් කරලා තියෙන්නේ දැන්
ගොඩක් අය පල්ලිය ඇතුලේ යාඥා කරන නිසා මම මේ එළියට ආවා යාලට කරදරයක් හින්දා. එහෙනම් ඔයාලත් පුළුවන් නම් එන්න මෙතනට ඔයාලගේ බාරහාර දෙන්න. මම මෙතන ලොකේෂන් එක පළවෙනි කොමන්ට් එකේ දාලා තියන්නම්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.